Hai. Ada hai. Okey. Hai. ඉතින් ඔන්න ඔව් කාලයකට පස්සේ අපි ආවා නේද? එක එක හේතු හින්දා අපිට එන්න ඕනේ නැති වීඩියෝ එකක් කරගෙන ඔන්න කොහමද ඉතින් අද ආවා. දැන් මේ දවස්වල මුලින්ම අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ නේද? මේ වෙලාවේ මේ මොහොතේත් ලංකාවට දැන් ගම් වතුරක් ආව නායාම් වෙනවා. මේ වෙලාවෙත් මිනිස්සු අවතෙන් වෙලා ඉන්නවා. ඉතින් හැමෝම මතක් කරනවා මුලින්ම මේගොල්ලෝ හැමෝම හදිස්සෙමින් ඉක්මනින් මෙයාලගේ වාසස්ථාන වලට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මුලින්ම. ඉතින් ඒකත් එක්ක ඔයාලා හම්බෙන්න ආවේ කාලයකට පස්සේ. ඉතින් අද චූටි කෑමක් ඇදුවා. දැන් මේ වහිනවනේ. ඇසත් එක්ක පොඩ්ඩක් හොඳ වහිනවා. සතර ගහ වහිනවා. වතුර හීතලයි මේ තියෙන්නේ නැද්ද? මම අදන් ඉන්නේ නිකන් මොකක්ද එකක් වගේ එකක්. ඉතින් මේ හීතලයි. ඒකත් එක්ක අපි හැදුවා පොඩි කෑමක්. මොනවාද? ඔව් මේ පොඩ්ඩක් හදන එක අර පොඩ්ඩක් මුල කෑලි ටිකක් පෙන්නුවා. එහෙන් අපි හදන හැටි. ඔව් චුටි කොටස් ටිකක් තියෙනවා. ඊට පස්සේ සඳු අපි හදලා තියෙන මෙන්න මේ වගේ රොටියක්. ඉතින් මේක මේ නිකම්ම නෙමෙයි මට මේක ලේරනවා. නේද? චුටි රොටි. මේ මොනවද මේවට දැම්මේ? අපිට හොමිලිස් දැම්මා. රතුලුන් දැම්මා. ලුණු දැම්මා පොඩ්ඩක්. ඊට පස්සේ ලුණු මිරිස් උත් හදුවා. කෑම ජාති ගොඩාක් ඔව් රස්නෙට මේ සැරට කනකොට තමයි මේ ෂෝක් සීතලේ මරු කියන සැරට රස්නේ ඔව් මේහි ඔව් මරු මේවා දාලා දෙනවා ලුණු කොමිස නමනම් දාලා දෙනවා නිකන් උණක් කන්න පුළුවන් හැබැයි මේ සඳු හදලා තියෙනවා ඒකට සුපිරි සම්බෝලයක් හදලා තියෙනවා ලුණු මිරිසක් ඒකත් එක්ක අපිට තියෙනවා ප්ලේන් ටී දෙකක් ඉතින් හොඳටම මැස්ස වහින වෙලාවේ අපි අල්ල වෙන්නවා. එනයිලා ඉන්න. හොඳටම වහින වෙලාවේ හීතලේ උණු පොල් රොටි සමග කට සම්බෝල සමග රස්නේ ඉඟුරු දාපු ඉන්දි දෙකක්. රයිට් එහෙනම් අපි මේ දෙක කවු නේ? එන්න ඔයාලා ප්ලේන් කිය අපිට තියාගමු ඒක අවසානයේ ගමු. Kamu di? Kasih jangan kalau ini disebutkan. පිටින් සද්ද එන ඒවා ගණන් ගන්න එපා. වාහන යනවා. එකම ආරය. නිකන් ගායලා මේ උඩට බලන්න. චුට්ටක් උණුද තියලා නම් ඉතින් මේක නේද හදපු ගමම කන්නනේ ඒ මරු සරයි සරයි මොසයි මරු වා මතක් කරන්න ඕනේ හැමෝම ඉතින් පරිසරයෙන් ඉන්න දැන් මේ නායාම් වෙනවා ගම් වතුර හතර වටේ තියෙනවා ඉතින් ඔයටියත් එක්ක පරිසරයෙන් ඉන්න හීතලේ වතුර එම් පොඩි කොට පරිසරයෙන් ඉන්න මේක මරු මම මිරිස් ගොඩක් දාගත්තා ඇයි මිරිස් කන්න පුළුවන් ගොඩක් කුසින් නන්නේ plenty of them. Thank you. Ada plenty ya. Good. Alright. Ito yung namasin nila. Ito namasin nila. ප්ලේන් ටියයි රොටියයි සම්බෝලයි කියන එක වෙනම සීන් එකක්. ඔබ හැමෝම දන්නවා. ඉතින් අපිට අද හිතුණා මේක පොඩ්ඩක් try කරලා බලන්න ඔයාලට පෙන්නන්න. ඉතින් හීතලේ ඉන්න වෙලාවක මේ වීඩියෝ එක දාලා වෙලාවක වහින වෙලාවක මේ සීන් එක දෙන්නේ මොන වගේද කියලා. ඉතින් මහා ලොකු දෙයක් නෑ වීඩියෝ එක අස්සේ. ඉතින් අපි චුටි කාලයක් නේද?
චුටි කාලයක් පොඩ්ඩක් නිහඬව ඉන්නවා. අපි මාස 5ක් විතර නිහඬව ඉන්න උනා. හේතු කාරණා අපි ඉදිරියේදී දාන්නම්. දැන්ටමත් මොන හරි දෙයක් පේනවා නම් ඒක හැමයි. ඉතින් ඉතින් තමයි නේ. ඉතින් තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි මේක කාලේ වෙනකන් ඔයාලට ඉන්න බෑ මේක බලාගෙන. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් නතර කරනවා නේද? පරිස්සම මේ දවස්වල ඉන්න හැමෝටම නේද? ඔව්. channel එක ඉතින් subscribe අලුතෙන් ආව කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරලා ඔව් තියාගන්න share කරන්න like කරන්න නේ. like කරන්න. අද පොඩ්ඩක් කියන්න යන්න ඉස්සරහට ඕනේ වීඩියෝස් කරන්න. ඔව් එහෙනම් ඉතින් අපි ඉක්මනටම ආයි වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අපි මේ කාලේ ඉන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි. bye.